එක කාලෙක දකුණු ඉන්දියාවේ කාවේරි පට්ටනම් නුවර කන්නකී නම් රූමත් සිටු කුමාරියක් ජීවත් වුණා. ඇය කෝවලන් නම් ධනවත් සිටු පුත්‍රයා සමග විවාහ වුණා. ටික කාලයකට පසුව ඔහු මාධවී නම් නළගනකට වශී වී ඇය වෙනුවෙන් තම සියලුම ධනය වියපැහැදම් කළා. අවසානයේදී ඇයව අතහැර කෝවලන් නැවත කන්නකී හමුවට පැමිණියා. ඔවුන්ගේ ජීවන වියදමට අවශ්‍ය කාසි ලබා ගැනීම උදෙසා කන්නකීගේ පාසලම රැගෙන කෝවලන් මදුරාපුරයට ගියා. මෙහිදී රජුගේ අසාධාරණ නඩු තීන්දුවක් හමුවේ ඔහුව ඝාතනයට ලක් වුණා. ඉතින් තම සැමියා සොයා පැමිණි කන්නකී මෙය දැක ද්වේෂයට පත්ව තම පතිවෘතා බලය හමුවේ මුළු නුවරම ගිනිබත් කළා. ඉතින් ඊට පස්සේ ඇගේ පතිවෘතා බලය නිසා කේරළයේදීම ඇය දේවත්වයට පත්වීමෙන් පස්සේ මිනිසුන් ඇයව වන්දනාමාන කරන්න පටන් ගත්තා.